ඇයි මේ ගොඩක් කට්ටිය කියනවා පර්සනල් බ්‍රෑන්ඩ් එකක් අනිවාර්යයෙන්ම අපි පටන් ගන්න ඕනේ කියලා. ඒ වගේ මේ පට්ට සල්ලි දින කට්ටිය වුණත් මේ පර්සනල් බ්‍රෑන්ඩ්ස් පටන් ගන්න. මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් AI හින්දා මේ පර්සනල් බ්‍රෑන්ඩ්ස් පටන් ගන්න එක වැඩක් නැද්ද? පර්සනල් බ්‍රෑන්ඩ්ස් AI වලින් රීප්ලේස් කරයිද? ඒ වගේ මේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න මොකක් හරි දෙයක පට්ට එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනද ඔයා? අන්තිම දේ විදියට අපිට ඇත්තටම මේ පර්සනල් බ්‍රෑන්ඩ් එකකින් සල්ලි හොයන්න පුළුවන්ද? අපි ටග් ගාලා ඒ ගැන මේ වීඩියෝ එකෙන් කෙටියෙන් කතා කරමු. ඇත්තටම ඔයාලා දැනටත් දන්නවා ඇති මේ AI හින්දා ගොඩාක් ජොබ්ස් ඉස්සරහට රීප්ලේස් වෙන්න පුළුවන්ලු. ඔයනියන් Google research එකක් දාලා බලන්න ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක එහෙම නැත්නම් ඔයා කරන ජොබ් එකට AI හින්දා කොච්චර බලපෑමක් ඇති වෙයිද කියලා. ඉතින් මේ content creation එහෙම නැත්නම් අපිට personal brand එකක් තියෙන එක ඇත්තටම අපිට වටිනවද? මේක AI වලින් රීප්ලේස් කරන්න පුළුවන්ද? ඇත්තටම personal brand එකක් AI වලින් රීප්ලේස් කරන්න බෑ. මේක මන් නෙවෙයි කියන්නේ ගොඩාක් expertsලා එහෙම කියන කතාව. අපි සරලව හිතුවොත් අපි අර මුල් කාලේ AI දේවල් බැලුවට දැන් AI දේවල් බලන්න නැහැ නේ එපා වෙනවනේ. අන්න ඒ වගේ තමයි ඉස්සරහට අපි ඉතින් AI generated content බලන්නේ නැහැ. ඒ වගේ මේ content creation කරලා නිකන් ඕඩිනරි ජොබ් එකක් කරන්නේ නැතුව තනිකර ඒ content creation වලින් තමන්ගේ personal brand එකකින්ම සල්ලි හොයන. එහෙම නැත්නම් පට්ට බිලියනර්ස්ලාත් ඉන්නවා. ඉතින් මම ඒ වගේ කට්ටිය podcast එකෙන් අහලා තිනවා. ඉතින් මම මගේ opinion එක දෙන්නම්. කොහොමද අපිට ලේසියෙන්ම personal brand එක start කරන්න ඕනේ? ඒ වගේම කොහොමද start කරන්න කියලා. පළවෙනිට මොකද හිතේ අම්මට සිට මට මේ ලොකු කැමරාවක් ගන්න ඕනේ, ලොකු lighting ගන්න ඕනේ. ඇත්තට මේ මුකුත් ඕනේ නැහැ. ඔයාගේ smartphone එකේ තියෙන කැමරාවක් තියෙනවනේ. ඒකෙන් නිකන් පටන් ගන්න. මේ මම තාමත් recruit කරන්නේ මගේ අවුරුදු 5ක් පරණ 12 Pro Max එකේ. අර මම වීඩියෝ එකකුත් රීපෝස්ට් කරලා තියෙනවා TikTok එකේ. iPhone XS එකෙන් උනත් පට්ටම වීඩියෝ ක්වොලිටි එකක් ගන්න කොහොමද කියලා. ඉතින් දෙවෙනියට ඔයාලට පුළුවන් නම් ඔයා ඉංග්‍රීසි වලින් ඔයාගේ content create කරන්න. මොකද ඒතර foreign audience එක target වෙන foreign audience එක target වෙනවා කියන්නේ අපිට ගොඩක් හොඳට සල්ලි හොයන්නත් පුළුවන්. ඉතින් ඔයා පට්ට expert කෙනෙක් වෙන්න ඕනද ඔයා content create කරන්න? නෑ එහෙම expert කෙනෙක් වෙන්න ඕනේ නෑ. ඔයාගේ opinion එක දුන්න හැකියි. මම දෙන්න මගේ opinion එක මම පට්ට expert කෙනෙක් නෙවෙයි tech ගැන. ඒත් ඉතින් මම මගේ opinion එක දෙනවා. මොකද මට වැඩි ටිකක් දන්නේ නැති කට්ටිය ඉන්නවනේ අන්න ඒ කට්ටියට මේ වීඩියෝස් වැදගත් වෙන හින්දා. ඉතින් එක්සාම්පල් එකක් විදිහට ඔයා ජිම් එකේ හොඳට එක්සර්සයිස් කරන්න දන්නවනම් ඔයා නිකන් සිම්ප්ලි පටන් ගන්න පුළුවන් බයිසෙප් කර්ල් එක කොහොමද හරියට කරන්නේ. අන්න ඒ වගේ වීඩියෝස් වල. ඔයා හිත අම්මෝ ගොඩක් වීඩියෝස් එහෙම තියෙනවනේ කියලා. ඔව් ඇත්තටම තියෙනවා. ඒත් ලෙවල් එකක් විදිහට ඇඟ හදාගන්න එකේ ලෙවල් 3 වල නම් ඉන්නේ. ඔයාගේ වීඩියෝස් ලෙවල් 1 එක්කෙනෙක්ට වැදගත් වෙනවා. ඔයා නිකන් හිතලා බලන්න ඔයා මොන වගේ content කරන්නද ආස කියලා. ලේසිම දේ තමයි ඔයාගේ profession එකෙන් content කිරීම. මොකද මම example එකක් විදිහට කියනවා software engineer කෙනෙක් නම් ඔයාට daily අලුත් දේවල් ඔයා ටික ටික ඉගෙන ගන්නවනේ. අන්න ඒ දේවල් ගෙදර ඇවිල්ලා මොන හරි පොඩි content එකක් create කරන්න. ඔයාම ටික දවසක් දිගටම create කරද්දී ඔයාට හොඳ audience එකක් හැදෙයි. ඊට පස්සේ audience එක monetize කරන්න පුළුවන්. ඔයා content create කරන්න හෙන්න ලොකු topics ම ගන්න ඕනේ නැහැ software engineering වගේ. ඕනම දෙයකින් content create කරා. ඒක ඔයා delivery driver කෙනෙක් වුණා. ඔයා පාරේ යන එක නිකන් වීඩියෝ කරලා දැන් මේකේ content එකක් විදියට. මොකද ඔය delivery එකේ යන එක ඔයාට normal දෙයක් වෙන්න පුළුවන්. ඒත් මේ වීඩියෝ සමහරකට ගොඩක් satisfying වෙන්න පුළුවන්. එතකොට මිනිස්සු බලනවා. ඉතින් මේ personal brand එක niche එකක් තිබීම වැදගත්. ඒ කියන්නේ අපි එක දෙයක් ගැන විතරද share කරන්න ඕනේ. example එකක් විදිහට ඔයා නිකන් fitness ගැන videos දානවා නම් ඔයා ඒ fitness ගැන විතරද videos දාන්න ඕනේ. නැහැ. එහෙම නැහැ. ඔයා කැමති වීඩියෝ එකක් දාන්න. මේක සමහරව කියනවා අනිවාර්යෙන් niche එකක් ඕන කියලා. ඒත් ගොඩක් content creators ලා කියන්නේ තමන් කැමති ඔක්කොම share කරන්න. ඊට පස්සේ ඔය කාලෙකදී ඕන නම් ඔයාට specifically niche එකක් විදිහට වීඩියෝ කරන්න පුළුවන්. example එකක් විදිහට මගේ යාළුවෙක් ඉන්නවා software engineer කෙනෙක්. පොර fitness personal training වලට හිමත් ආසයි. ඉතින් මම එයාට කිව්වේ එයා software engineering content උත් දාන්න, fitness related content උත් දාන්න කියලා. ඒතකොට යාර ගොඩක්ම හැදෙන audience එක තමයි fitness වලට කැමති software engineers ලා. ඔයාට ඉතින් අපෝ ඒතකොට පොඩි audience ගන්න කියලා. එහෙම නැහැ. අපි english වලින් content එක කරොත් මේ ලෝකෙම කොච්චර audience එකක් ඉන්නවා software engineers ලා fitness වලට කැමති. ඉතින් ඒතකොට software engineering කෙනෙක්ට fitness coaching session එකක් ගන්න ඕන වුණොත් ඒතකොට මතක් වෙන්නේ අර මගේ යාළුවව. මොකද පොර software engineer කෙනෙක් ඒ වගේම personal coaching උත් කරනවා. තාම මේ මගේ යාළුවා නම් ඒ personal brand එක තාම පටන් ගත්තේ නැහැ. ඉතින් ඔබ බලනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකෙන් පස්සෙත් පටන් ගන්න. ඉතින් finally අපි කොහොමද monetize කරන්නේ? මම ඒකත් අග්ගලා කියන්න. පළවෙනි දේ අපිට sponsorships වලින් monetize කරන්න පුළුවන්. හැබැයි ඒක නම් ටිකක් අමාරුයි. ටිකක් නෙවෙයි ගොඩක් අමාරුයි ඔයා මුලින්ම පටන් ගන්නවා. මොකද sponsorships වල ලොකු follower count එකක් බලනවා. දෙවෙනි affiliate marketing පිටරට නම් කරන්න පුළුවන්. පොඩ්ඩක් ලංකාවේ නම් ටිකක් අමාරුයි. මොකද මම දන්න විදිහට හොඳ affiliate programs ලංකාවේ නැහැ. ඒත් ඔයා english වලින් content කරනවා නම් ඉතින් affiliate marketing කරන්න පුළුවන්. තුන්වෙනි එක ලේසිම දේ තමයි e-commerce store එකක්. එහෙම නැත්නම් අර වගේ personal coaching session එකක් පටන් ගන්න එක. ඔයාට example එකක් විදිහට මගේ personal brand එකේ මගේ e-commerce website එකක් තියෙනවා technology.lk එකේ. මම ඉතින් tech related content share කරනවා. ඒ වගේම මගේ විකුණන්න තියෙන tech products share කරනවා, review කරනවා. ඉතින් ඒතර මට customers ලා content වලින් එනවා. ඒ වගේම අපි personal coaching ගත්තොත් අපි fitness related content බලන audience එක එයාලට coaching session එකක් ඕන වුණොත් ඉතින් ඔයාව contact කරනවා. ඉතින් මෙච්චරයි මේ වීඩියෝ එකේ කියන්න තියෙන්නේ. මෙහෙම ගොඩක් කට්ටිය මේ වගේ videos බලවට ඇත්තටම personal brands පටන් ගන්න නැහැ. ඒත් මම හිතනවා මේක අන්තිම වෙනකම් බලනවා නම් අනිවාර්යයෙන්ම personal brand එකක් පටන් ගන්නයි කියලා. ඉතින් good luck. ඔයත් personal brand එකක් පටන් ගන්න ආසයි නම් අනිවාර්යෙන් පටන් ගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. එහෙම නැත්නම් මට message එකක් දාන්න. මම දන්න දෙයක් නම් එහෙම නැත්නම් මගේ opinion එක මම අනිවාර්යයෙන්ම දෙන්නම්.